හායි මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අදත් ලස්සන travel vlog එකක් අරන් තමයි ආවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද අපි කොහෙද යන්නේ කියලා බලන්න. අන්න ඉතින් අපේ travel partnerත් එක්ක අපි දෙන්න අපේ ගමන ආරම්භ කරන්නයි හදන්නේ. මුලින්ම මං කියන්නම් අපි අද යන්නේ කොහෙද කියලා. අපි අද යන්නේ ලංකාවේ උසම සහ ලස්සනම වේල්ල බලන්න. ඒ තමයි වික්ටෝරියා ඩෑම් එක. ඉතින් අපි මේ වගේ පොඩි කෑම වේලක් කාලා අපේ ගමන අපි ආයෙත් යන්න පිටත් වුණා. අපි මගදී යනකොට පාර දෙපැත්තේ මේ වගේ කහපාට මල් පිපුණු ලස්සන ගස් ගොඩාක් අපිට හම්බුණා. ඉතින් මම නම් කියන්නේ මේ ගස් වලට බැයි මාර කියලා. ඔයාලා කියන වෙන නමක් තියෙනවා නම් පාතින් කමෙන්ට් එකක් දාන්න. බලන්නකෝ ඒ වගේ ලස්සන. මම ඔයාලට මුලදීම කිව්වනේ අපි අද යන්නේ වික්ටෝරියා ඩෑම් එක බලන්න කියලා. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් මේ වික්ටෝරියා ඩෑම් එකට අපි ගියේ මොන පැත්තෙන්ද කියලා. ඉතින් ඔයාලට පහසු ලේසි ඕන පැත්තකින් එන්න පුළුවන්. අපි ගියේ මහියංගනේට ගිහිල්ලා 18 වංගුව හරහා තමයි අපි ගියේ වික්ටෝරියා ඩෑම් එක බලන්න. ඉතින් මම මේ රවුම් කරලා පෙන්නන්නේ පහත පාරේ යනකොට උඩට 18 වංගුව පේන විදිය. ඉතින් මම විශ්වාස කරනවා මේ 18 වංගුව ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති කියලා. හැමෝම දන්නවා ඇති කියලා. ඔන්න ඉතින් වංගුව ටික දැන් පටන් අරගෙනයි තියෙන්නේ. අපි පහළින් යනකොට 18න් තමයි පටන් ගන්නෙ. එතකොට නුවර ඉඳන් පහළට බහිනකොට තමයි පළවෙනි වංගුව තියෙන්නේ. ඉතින් අපි මේ මහියංගනේ පැත්තෙන් යන්නේ නුවර පැත්තට යන්නේ. ඒ හින්දා 18න් තමයි වංගුව ටික පටන් ගන්නෙ. ඉතින් මේක හරි සුන්දර පරිසරයක තමයි මේ 18 වංගුව පිහිටලා තියෙන්නේ. ගියපු අය දන්නවා ඇති. හරිම ලස්සනයි පරිසරය. හැබැයි ඉතින් පහෝගිය කාලවකවානුව අනුවේ කියන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ සිද්ධ වුණ දිට්වා හේතු කරගෙන පරිසරය ගොඩාක් විනාශ වෙලා තියෙනවා. ඒ කියන්නේ කන්දනේ තියෙන්නේ. කන්ද නාය ගිහිල්ලා ගල් පෙරලිලා ගස් කඩා වැටිලා ගොඩක් තැන්වල හානි සිද්ධ වෙලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට බලනකොට ඒව බලා ගන්න පුළුවන්. ඒ වගේම සමහර තැන් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. සමහර තැන් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. ඉතින් ඒක අර ලොකු හානි වෙලා තියෙන තැන් බලා ගන්න පුළුවන්. පාර සමහර තැන්වල පාර කොටසක් කැඩිලා ගිහිල්ලා තියෙනවා. ගෙවල් වලට හානි වෙලා තියෙනවා. ඉතින් ලොකු හානියක් පහුගිය කාලේ වෙලා තියෙනවා. මම මේකේ මේ පාරේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ යනකොට නම් මාරම ලස්සනයි දෙපැත්තේ දිය උල්පත් ස්වභාවිකව හැදිච්ච දිය පාරවල් දිය ඇලි වගේ චූටි දේවල් තිබුණා. හැබැයි මේ දිට්වාත් එක්ක වෙච්ච හානියත් එක්කද දන්නේ නැහැ. ඒ දිය උල්පත් ඒ දිය ඇලි ඔක්කොම හිඳිලා ගිහිල්ලා තිබුණේ වේලිලා. ඒ කියන්නේ වැස්ස නැතිකම වෙන්නේ නැති. එහෙම ලොකු වර්ෂාපතනයක් මෙහෙට වැහැලා තිබුණේ නැහැ. ඒ දිය උල්පත් සක්‍රිය වෙන්න මම කලින් පාරේ යනකොට ඒවා හරි ලස්සනට තිබුණා. ඉතින් දැන් මේ සැරේ යනකොට මං අවුරුදු ගානකට පස්සේ තමයි ඔය මේ සැරේ ගියේ. ඒ යනකොට ඒ දේවල් තිබුණ නැහැ. ඒ කියන්නේ වැස්ස අඩුකම තමයි. ඒ කියන්නේ දිට්ටා වලින් ඒ වැස්සට පස්සේ ලොකු වැස්සක් ඒ පැත්තට වැහැලා නැහැ. සාමාන්‍ය වැස්ස වැහි පොද තමයි වැටලා තියෙන්නේ. ඉතින් ඒ හේතු කරගෙන ඒ දියුල්පත් නැවත සක්‍රිය වෙලා තිබුණේ නැහැ. ඉතින් අපි අද යන්නේ වික්ටෝරියා ඩෑම් එක බලන්නනේ. ඉතින් මේ ගමන අපි ප්ලෑන් කරලා ගියපු ගමනක් නෙමෙයි.
අහම්බෙන් ගියපු ගමනක් තමයි මේක. ඉතින් අහම්බෙන් ගියා වුණත් ගමන සාර්ථකයි. ඉතින් නොදකපු දෙයක් බලා ගන්න පුළුවන් වුණා. වික්ටෝරියා ඩෑම් එකට යනවා කියලා හිතාගෙන නෙමෙයි අපි ගියේ ඇත්තටම. ඉතින් ඒ වුණාට මගදී යනකොට තමයි දැක්කේ බෝඩ් එකේ වික්ටෝරියා ඩෑම් එකට කිලෝමීටර 8යි කියලා දාලා තිබුණා. තෙල්දිනි ටවුන් එකට මෙහායින්. ඊට පස්සේ තීරණය කරා අපි වික්ටෝරියා ඩෑම් එකේ නැරඹුම් මධ්‍යස්ථානයට යනවා කියලා. එතන දාලා තිබුණේ එහෙම බෝඩ් එක. වික්ටෝරියා නැරඹුම් මධ්‍යස්ථානයට කිලෝමීටර් 8ක් හරි 7ක් හරි කියලා තමයි දාලා තිබුණේ. මට හරියට මතක නෑ ගාන. එතනින් කියන්නේ තෙල්දෙනිය ටවුන් අපි දැන් මහියංගනේ පැත්තෙන් යන්නේ. එතකොට තෙල්දෙනිය ටවුන් එකට කලින් තමයි වම් අත පැත්තට පාර තියෙන්නේ. කාපට් පාරක් තියෙන්නේ යන්න පුළුවන්. ඒක දිගටම යනකොට කෙලින්ම යන්න තියෙන්නේ. වික්ටෝරියා නැරඹුම් මධ්‍යස්ථාන තමයි යන්න තියෙන්නේ. එතන ගිහිල්ලා ඔයාට එතන ඉඳන් බලන්න පුළුවන්. හැබැයි ඩෑම් එක උඩට යන්න පර්මිෂන් ගන්න ඕනිලු. මහවැලි අධිකාරියෙන් තමයි ගන්න ඕන කියලා කිව්වේ. අපිත් එහෙම දැනගෙන ගියා නෙමෙයිනේ. ඒ නිසා අපිත් නැරඹුම් මධ්‍යස්ථානයට විතරයි අපි ගියේ. එතන පොඩි මියුසියම් එකක් වගේ තියෙනවා. එතන ඩීටේල්ස් ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ ඒ ඩෑම් එකේ විස්තර හැම දෙයක්ම ඒ නැරඹුම් මධ්‍යස්ථානයේ තියෙන පොඩි මියුසියම් එකේ තියෙනවා. ඔයාලට ඒවා ගියපුවාම දැක ගන්න පුළුවන්. මම වීඩියෝ එකෙත් දාලා තියෙනවා. බලන්න පුළුවන්. මේ තමයි පළවෙනි වංගුව. මෙතනින් 18 වංගුව ඉවරයි. එයින් පස්සේ සාමාන්‍ය පාර. සාමාන්‍ය පාර කිව්වට ඒ ටිකත් වංගු තියෙනවා. ඔයාලට දැන් පේනවා ඇති මේ නාය ගිහලා තියෙන විදිය. මේ විදියට තමයි ඉස්සරහට දිගටම තියෙන්නේ. ඉස්සරහින් තියෙන view point එකක්. එතන ගිහිල්ලා පරිසරයේ ලස්සන වටපිටාව බලන්න පුළුවන් ඔයාලට. එතන බෝඩ් එකේ නම් දාලා තියෙන්නේ වාහන වලට charge කරනවා කියලා. මම වීඩියෝ එකේ දාලා තියෙයි ඒක ඔයාලට බලන්න පුළුවන්. හැබැයි අපෙන් නම් ගත්තේ නැහැ සල්ලි. ඒක අපි ගියපු දවසේ නිසාද දන්නෙත් නැහැ. අපි ගියේ ඇත්තටම මැයි 1 වෙනිදා. ඒ නිසාද දන්නෙත් නැහැ. කොහොම හරි අපෙන් සල්ලි ගත්තේ නැහැ. අපි මෙතන ටිකක් වෙලා ඉඳලා ආයෙ අපේ ගමන යන්න පිටත් වුණා.
මේ තියෙන්නේ හොන්නස්කිරේ හුලං කපොල්ල. මෙතන ලොකුම ලොකු නායක් ගිහිල්ලා තියෙනවා. ඔයාලට දැන් මේ පේනවා ඇති. මෙතනින් එහා පැත්තේ හොන්නස්කිරේ ටවුන් එක තියෙන්නේ. හොන්නස්කිරේ ටවුන් එකෙන් තමයි මීමුරිය ගම්මානයට යන්නේ. ඔයාලා ගිහිල්ලා තියෙනවද දන්නේ? මම නම් තාම ගිහිල්ලා නැහැ. හරි ලස්සන ගම්මානයලු. මෙතනින් තමයි යන්නේ මීමුරිය ගම්මානයට. ඉතින් මේ තියෙන්නේ හොන්නස්කිරේ ටවුන් එක. හොන්නස්කිරේ ටවුන් එක පහු කරලා චුට්ටක් නෙමෙයි ටිකක් ඉස්සරහට යන්න ඕනේ. ඒ යනකොට හොන්නස්කිරේ ටවුන් එකත් තෙල්දිනි ටවුන් එකත් අතර තමයි වික්ටෝරියා ඩෑම් එකට යන පාර තියෙන්නේ. ඉතින් වික්ටෝරියා ඩෑම් එක කිව්වම හැමෝම දන්නවනේ ලංකාවේ උසම සහ ලස්සනම ඩෑම් එක. ඉතින් මේ ඩෑම් එක හදලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ආධාරය යටතේ 1980 ගණන් වල. ඉතින් මේකට වික්ටෝරියා කියලා නම දාලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ආධාරය යටතේ හැදුන නිසා බ්‍රිතාන්‍යයේ හිටපු රජිනගේ නම තමයි එයාට උපහාරයක් විදියට මේ ජලාශයට යොදලා තියෙන්නේ. ඒක ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මෙතනින් තමයි වික්ටෝරියා නැරඹුම් මධ්‍යස්ථානයට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මෙතන අපේ නම ID number එක, address එක, phone number එක මේ හැමදේම මෙතන පොතක ලියලා තමයි ඇතුල් වෙන්න ඕනේ. ඒක සාමාන්‍ය නීතියක් කියලා තමයි යාලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මට ඔයාලට දෙයක් කියන්න ඕනේ. මෙතන ගියාට පස්සේ තමයි දන්නේ ගමේ කෙනෙක් මෙතන ඉන්නවා කියලා. ඉතින් මේ ඉන්නේ අපේ ගමේ කෙනෙක්. ඉතින් ගියාට පස්සේ තමයි ඇත්තටම දන්නේ. ඉතින් එයා අපිට ගොඩක් උදව් කරා මේක ඇතුළට යන්න. හැබැයි අපි පර්මිෂන් අරන් තිබුණ නැති නිසා අපි ඇතුළට ගියේ නැහැ. හැබැයි තවත් දවසක යන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් දැනට අපි නැරඹුම් මධ්‍යස්ථානෙට විතරයි ගියේ. ඉතින් නැරඹුම් මධ්‍යස්ථානෙට ඇතුල් වෙන තැන වික්ටෝරියා රජිනගේ පිළිරුවක් අඹලා තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මේ වික්ටෝරියා ජලාශය හදනකොට පැරණි තෙල්දිනිය නගරය යට කරලා තමයි වික්ටෝරියා ජලාශය හදලා තියෙන්නේ. ඒක අදටත් නියං කාලවලදී ජලය ගොඩාක් අඩු වුණාට පස්සේ බලා ගන්න පුළුවන්ලු. හැබැයි මම නම් තාම දැකලා නැහැ එහෙම. ෆොටෝස් වලින් මම දැකලා තියෙනවා. ඒක පරණ ගොඩනැගිලි, පාරවල්, එතකොට තිබ්බ පන්සල් එහෙම වතුර අඩු වුණාම මතුවෙනවා කියලා තමයි කිව්වේ. මේ වික්ටෝරියා ඩෑම් එක 1985 අප්‍රේල් 12 වෙනිදා බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් මැතිනිය සහ ඒ කාලේ අපේ රටේ ජනාධිපති වෙලා ඉඳලා තියෙන ජයවර්ධන මහත්තයා අතින් තමයි විවෘත වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මම ඔයාලට කලින් කිව්ව වික්ටෝරියා නැරඹුම් මධ්‍යස්ථානයේ තියෙන පොන්ජි කෞතුකාගාරය. මේක ඇතුලේ ඔයාට බලා ගන්න පුළුවන් හැමදේම තියෙනවා. ඒ කියන්නේ ඩෑම් එකේ විස්තර, ඩෑම් එක හැදිලා තියෙන අනුරුව පවා මේකේ හදලා තියෙනවා. ඉතින් ඒ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවද මේ වික්ටෝරියා බලාගාරය ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාර වලින් එකක්. ඉතින් ඔයාලා දැකලා ඇති මේ වික්ටෝරියා වේල හදලා තියෙන්නේ දෙපැත්තම වංගු සහිත හැඩයකට. ඉතින් මේ හැඩේ හේතුවෙන් මේ ජලයේ ඇතිවෙන අධික පීඩනය වේලේ දෙපැත්තේ තියෙන කඳු පර්වත වලට බෙදා හරින එක තමයි කරන්නේ. ඒ වගේම මේ වික්ටෝරියා ඩෑම් එකේ වාන්දරටු 8ක් තියෙනවා. මේ 8ම ක්‍රියා කරන විදුලි බලයකින් නෙමෙයි. මේ ජලය මට්ටම ඉහළ යනකොට ඇතිවෙන පීඩනය මගින් තමයි ස්වයංක්‍රීයව මේ දොරටු විවෘත වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ තැන් අරඹන්න ඔයගොල්ලොත් එන්න. මට ඔයාලට කලින් කියන්න බැරි වුණා මේ මියුසියම් එකට මෙහා පැත්තෙන් පොඩි කැන්ටින් එකකුත් තියෙනවා. ඒ කැන්ටින් එකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ඩෑම් එක බලන්න යනවා නම් මං කලින් කිව්වා වගේ මහවැලි අධිකාරියෙන් අවසර ගන්න ඕනේ. ඒ වගේම මේකේ විදුලි බලාගාරය බලන්න යන්නත් පුළුවන් කියලා අපිට එදා කිව්වා. හැබැයි මම ඊගෙන හරි විස්තරයක් දන්නේ නැහැ. වික්ටෝරියා ඩෑම් එකේ ඔෆිස් එකට කතා කරලා ඔයාට ඒකේ හරි විස්තරයක් දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මහවැලි අධිකාරියට කතා කරලා ඔයාට හරි විස්තරයක් දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට මම ආදරයෙන් ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.